මේ ලැබෙන්නේ ශීරපතය. එහෙම නැත්නම් අපි ජීවත් වෙන මන්දාකිණිය පියවැසින් බලන්න පුළුවන් කාලයක්. නමුත් බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි කොහොමද මේක රාත්‍රී අහසක පියවැසින් හඳුනගන්නේ කියන එක. ඒ වගේම ශීරපතේ නියම හැඩය මේ වගේ නම් කොහොමද ඒක අහසේ මේ වගේ පේන්නේ කියලා බොහෝ දෙනෙක් මගෙන් අහලා තිබුණා. මීට අමතරව ඇතැම් අයට මේක මොබයිල් ෆෝන් වලින් සාර්ථකව ඡායාරූපගත කරන ආකාරය ගැන දැනගන්න ඕන වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු තනි වීඩියෝ එකකින් ඔබට කියලා දෙන්න. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු ශීරපතේ සාර්ථකව පියවැසින් නිරීක්ෂණය කරලා ඡායාරූපගත කරන ආකාරය ගැන. මුලින්ම අපි බලමුකෝ මේ වගේ හැඩයක් තියෙන ශීරපතය අපිට අහසේ මෙහෙම පේන්නේ කොහොමද කියලා. මෙහෙමයි. අපේ ශීරපතය කියන්නේ බාඩ් ස්පයිරල් වර්ගයේ හැඩයකින් යුක්ත මන්දාකිණියක්. මේ තියෙන්නේ පසුගිය දශක දෙක තුළ ගයියා දුරේක්ෂයෙන් ලබාගත් දත්ත පදනම් කරගනිමින් අපෝහණය කරපු අපේ ශීරපතේ නියම හැඩය. හැබැයි ශීරපතය අපිට මේ විදිහට දකින්න පුළුවන් ශීරපතයේ තලයට ලම්බව ආලෝක වර්ෂ ගණනාවක් ඉහළට හෝ පහළට ගිහින් බලුවොත් විතරයි. නමුත් ඔබ දන්නවනේ අපි ඉන්න ශීරපතයේ ඇතුළ කියලා. හරියටම මෙන්න මේ ස්ථානය. ඉතින් ඔතන දැන් මෙන්න මේ විදිහට ශීරපතයේ තලය ඔස්සේ බැලුවොත් එහි මධ්‍ය පේන විදිහ තමයි අපිට ඔය රෑ හස පේන්නේ. ශීරපතයේ මේ මධ්‍ය ප්‍රදේශය තමයි දීප්තියෙන් වැඩිම ප්‍රදේශය වෙන්නේ. මොකද ඒ ප්‍රදේශයේ තාරකා ඝනත්වය අනෙක් ප්‍රදේශවලට වඩා වැඩි. ඒ නිසා ඒ ප්‍රදේශයේ විතරයි අපිට රෑ හස පියවැසින් බලන්න පුළුවන්. හරි, දැන් එහෙනම් අපි බලමු මේ ශීරපතයේ මධ්‍ය ප්‍රදේශය සාර්ථකව පියවැසින් බලන්නේ කොහොමද කියලා. මේ මධ්‍ය ප්‍රදේශය ශීරපතය අනෙක් ප්‍රදේශවලට වඩා දීප්තියෙන් වැඩි වුණත් අපේ පියවැසට එකපාරට පේන්න තරම් දීප්තිමත් නැහැ. ඒ නිසා මේක බලන්න නම් ඔබට සිදු වෙනවා ඒක අහසේ පිහිටන ස්ථානය හරියටම හොයාගන්න. ඒ ස්ථානය හොයාගන්න ඔබට පහසුම විදිය තමයි වෘශ්චික තරු රටාව හඳුනගන්න එක. මේ තරු රටාව මේ දිනවල අලුයම 3:30ට පමණ දකුණු අහසේ දැක බලා ගන්න පුළුවන්. මේකේ තියෙන ජය අකුර වගේ හැඩය නිසා ඒක දකුණු දිග අහසේ කැපිලා පේනවා. ඉතින් මේක හොයාගත්තට පස්සේ ඒ තරු රටාවේ ජය අකුර කෙළවර ප්‍රදේශය ටිකක් වෙලා බලාගෙන ඉන්න. එතකොට ඔබට පේන්නේ ඒ ප්‍රදේශයේ ඉඳන් අහස මුදුන දෙසට විහිදිලා තියෙන සුදු පාට දුම් වලාවක් වගේ දෙයක්. ඒ තමයි ශීරපතයේ මධ්‍ය කොටස. හැබැයි මේක හොඳින් දකින්න ඔබට වලාකුළු රහිත ඉතා පැහැදිලි අහසක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම චන්ද්‍රයා නැති ආලෝක දූෂණය අඩු හොඳ අඳුරු අහසක් වෙන්නත් ඕනේ. මීට අමතරව මේ සියල්ල නිරීක්ෂණය කරන්න කලින් විනාඩි 10ක් පමණ අඳුර සිට ඇස අඳුරට හුරු කරගන්න. එතකොට ඔබට වෘශ්චික තරු රටාව සහ ශීරපතය වඩාත් පහසුවෙන් හඳුනගන්න පුළුවන් වෙයි. ඒ වගේම අවශ්‍ය නම් ඔබට මේක පිහිටීම හොයාගන්න ස්ටෙලාරියම් ඇප් එකේ සහාය ලබා ගන්නත් පුළුවන්. හැබැයි ඒක යූස් කරනවා නම් අනිවාර්යයෙන් මේකේ නයිට් මොඩ් ෆීචර් එක ඕන් කරගන්න. නැත්නම් මොබයිල් ෆෝන් එකේ එළිය නිසා ඔබේ ඇස තද අඳුරට හුරු වෙන්නේ නැහැ. එහෙම හුරු නොවුනොත් මේක පියවසින් දකින්න ලැබෙන්නේ නැති වෙයි. සාමාන්‍යයෙන් සෑම අවුරුද්දකම මාර්තු මැද ඉඳන් ඔක්තෝබර් මුල වගේ වෙනකල් ශීරපතය අපිට බලන්න පුළුවන්. හැබැයි ඒ එක් එක් කාලවලදී පෙන වෙලාවල් වෙනස්. මං කලින් කිව්වේ අප්‍රේල් මාසයේදී ශීරපතය හොඳින්ම බලන්න පුළුවන් වෙලාව. මේ තියෙන්නේ ශීරපතය පේන සියලුම මාසවලදී හොඳින්ම බලන්න පුළුවන් කාල පරාස. මේ කාලයන් ඇතුළත තමයි ඒක අහස මුදුන ප්‍රදේශයේ දකින්න පුළුවන්. අවශ්‍ය නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. හරි, දැන් එහෙනම් අපි බලමු ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ශීරපතයේ මේ වගේ හොඳ ෆොටෝ එකක් ගන්න කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනේ මේ වගේ ෆොටෝ එකක් ඕනෙම ෆෝන් එකකින් ගන්න බෑ. අනිවාර්යෙන් මේකට ෆෝන් එකේ කැමරාවේ ෂටර් ස්පීඩ් එක අඩුම තරමේ තප්පර 5-34 අගයකට අඩු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මුලින්ම ඒක ඔයාගේ ෆෝන් එකේ කරන්න පුළුවන්ද කියලා චෙක් කරලා බලලා ඉන්න. මේක චෙක් කරන්න ඔයාගේ ෆෝන් එකේ කැමරා ඇප් එක ඕපන් කරලා ඒකේ මෝ වලට ගිහින් මේ ප්‍රෝ මෝඩ් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. සමහර ෆෝන් වල නම් මේක එක්ස්පර්ට් මෝඩ් කියලායි තියෙන්නේ. මේ ප්‍රෝ මෝඩ් එකට ගියාම එතන ඔයාලට මේ වගේ සෙටින්ග්ස් කීපයක් බලා ගන්න පුළුවන්. එතනින් S කියලා තියෙන්නේ ෂටර් ස්පීඩ් එක. සමහර ඒ වගේ නම් ෂටර් කියලා ඇති. ඉතින් මේක ක්ලික් කරලා බලන්න මේකේ වැඩිම අගය කීයද කියලා. සාමාන්‍යයෙන් වැඩිම අගය තප්පර 5ට වැඩි ගාණක් නම් ඒ ෆෝන් එකෙන් මිල්කි වේ එක කැප්චර් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් අපි බලමු ඒ වගේ ෆෝන් එකකින් මේක කැප්චර් කරන්න කොහොමද කියලා. මේ වැඩේට ත්‍රිපොඩ් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි අත්‍යවශ්‍යම නැහැ. මේක ඕන වෙන්නේ ඇයි කියලා වීඩියෝ එකේ ඉස්සරහට ඔබට පැහැදිලි වෙයි. ඉතින් මුලින්ම කරන්න ඕනේ ඔයා මිල්කි එක තියෙන අහස් ප්‍රදේශයට ෆෝන් එක යොමු කරන එක. ඊට පස්සේ ප්‍රෝ මෝඩ් එහෙම නැත්නම් එක්ස්පර්ට් මෝඩ් එකට ගිහින් ඒකේ ෂටර් ස්පීඩ් එක තප්පර 10-34 අගයකට දාන්න. ඊළඟට මේ ISO කියන එක සාමාන්‍යයෙන් 514 අගයකට දාන්න. ඊට පස්සේ මතක ඇතුව ෆෝකස් එක ඔටෝ ෆෝකස් දාන්න. මැනුවල් ෆෝකස් දානවා නම් ගොඩක් හොඳයි. ඒතවා මේ වැඩේට අලුත් කෙනෙක් නම් ඔටෝ ෆෝකස් දාන එක පහසුයි. ඉතින් මේ සෙටින්ග්ස් ටික හදාගත්තට පස්සේ ඔයා තප්පර 5ක වගේ ටයිමර් එකකුත් තියලා කැප්චර් බටන් එක ඔබන්න. ටයිමර් එක ඉවර වෙලා ෆොටෝ එක වදින්න
ඔයා ෂටර් ස්පීඩ් එකට තියපු වෙලාවයි. ඉතින් මේ වෙලාව ඇතුළත ඔයා ෆෝන් එකේ පොඩි හෙලවීමක්වත් වෙන්න දෙන්න එපා. ඒ නිසායි ත්‍රිපොඩ් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි කිව්වේ. ඒ ත්‍රිපොඩ් එකක් අත්‍යවශ්‍ය නැහැ. ෆොටෝ එක වදින කාලය ඇතුළත ෆෝන් එකේ පොඩි හෙලවීමක්වත් නොවන විදිහට තියන්න පුළුවන් ඕන ක්‍රමයක් පාවිච්චි කරාට කමක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ශීරපතේ ෆොටෝ එකක් ගන්න. හැබැයි ෆොටෝ එකේ ක්වොලිටි එක ඔයා තියපු ෂටර් ස්පීඩ් එක සහ ISO අගයන් මත රඳා පවතිනවා. සාමාන්‍යයෙන් මිල්කි වේ එක කැප්චර් කරන්න ඕනේ ගැලපෙනම අගයන් ෆෝන් එකෙන් ෆෝන් එකට වගේම ඔයා ඉන්න ප්‍රදේශයේ ස්කයි කන්ඩිෂන් එක මතත් වෙනස් වෙනවා. ඒ නිසායි මම ෂටර් ස්පීඩ් එක සහ ISO තියන්න ඕනේ. අගය පරාසයක් දුන්නේ. ඉතින් මේ අගය පරාසය ඇතුලේ විවිධ අගයන් වලට වෙනස් කර කැප්චර් කරලා බලන්න. එතකොට ඔයාට ඔයාගේ ෆොටෝ එකේ ක්වොලිටි එක වැඩි කරගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් මේ විදිහට මමත් මොබයිල් ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ කීපයක් බලලම අපි වීඩියෝ එක අවසන් කරමු. එහෙනම් ඔයාලත් උත්සාහ කරලා බලන්න. මේ සම්බන්ධව ඔයාලට මොකක් හරි ගැටලුවක් මතුවුනොත් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක අහන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමුවෙමු.